ආයුෂ බොහෝ වෙන්න කියලා ලංකාවේ ඉන්න මකර ලග්නය ඔබටත් විදේශ රටවල් වල ඉන්න මකර ලග්නය ඔබ හැම දිනාටමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ ගුරු ග්‍රහතුමාගේ මාරුවීමත් සමගම ඔබේ ජීවිතයට ගොඩක් දේවල් ලැබෙනවා වගේම තමයි ගොඩක් දේවල් ළඟා කරගන්නවා වගේම තමයි ධනාත්මකව සිටීම මතත් සංසාරේ ඔබ කරපු දේවල් වලට පිනට කුසලයට සාපේක්ෂව ඔබට ගොඩක් දේවල් ලැබෙන්නේත් කියා හදවතින්ම මේ වීඩියෝ එකත් එක්ක ඔබත් එක්ක ප්‍රාර්ථනා කරනවා මුලින්ම. මේ ගුරුමාරුව සිද්ධ වුණේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා රාත්‍රී 7න් පස්සේ. දැන් සිද්ධ වෙලා දින කිහිපයක් ගත වෙමින් පවතිනවා. මම මේ පලාපලේ කියන්නේ 23 වෙනිදා ඔක්තෝබර්. දැන් දින කිහිපයක් ගත වෙමින් පවතිනවා. මේකේ ඉෆෙක්ට් එක මේකේ බලය ශක්තිය ඇති වෙන්න ගත්තේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ඉඳලා. ලංකාවේ ඉන්න මකර ලග්න කෙනාටත් විදේශ රටවල් වල ඉන්න මකර ලග්න කෙනාටත් දැන් දැනෙනවා ඇති ඔබ නොදන්න එනමුත් විශ්වය දන්න යම්කිසි ශක්ති කදම්බයක් මේ වෙනකොට මකර ලග්නයේනි ඔබයි මමයි කරා ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් මකර ලග්න කෙනාට දැනෙනවා මේක. ඒක ඔළුවට දැනෙනවා, ඇස් දෙකට දැනෙනවා. තමන්ගේ නහයට දැනෙනවා, තමන්ගේ දිවට දැනෙනවා, කන් වලට දැනෙනවා, තමන්ගේ ශරීරයට දැනෙනවා, සමට දැනෙනවා, තමන්ගේ මනසට මේක දැනෙනවා. ඒ දැනෙන නිසා ඔබට යම් යම් දේවල් තේරෙනවා ඇති. මා සසර කරපු පින් ටිකයි, මං සසර කරපු පව් ටිකයි, මං සසර කරපු අකුසලයයි, මම සසර කරපු කුසලයයි මා කරා දැන් මේ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ දෙසැම්බර් මාසේ 5 දක්වා. මේ විශ්වය පෙන්වන්න පටන් අරන් තියෙන්නේ නේ. පෙන්වන්න පටන් අරන් තියෙනවා. ඒ පෙන්වන්න පටන් අරන් තිබෙන නිසා ඔබට මට පුළුවන් ලේසියෙන්ම මේක තේරුම් කරලා දෙන්න. මකර ලග්නේ නංගි මල්ලි අයියා අක්කා නැන්ද මාමා අච්චි සීයා මම ළඟට ඇවිල්ලා ගොඩාක් දුරට කතා බහ කරන අයටත් කතා නොකර දුරස්ව ඉන්න ඔබටත් මගේ වීඩියෝ හරහා ෆෝන් එකෙන් ඔබ ලංකාවේ හිටියත් විදේශ රටවල් වල හිටියත් ඔබ අහන වීඩියෝ හරහාත් ඔබේ සිතට මේ වෙලාවේ දැනෙනවා ඇති යම් කිසි පිනක් ක්‍රියාත්මක වෙනවා කියලා. යම් කිසි පවක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා. යම් කිසි කුසලයක් අකුසලයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන නිසා මකර ලග්න කෙනාට මේක හොඳට දැනෙන්න පටන් අරන් තියෙන්නේ. ඒක නිසා මකර ලග්නේනි අපි මේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා මේ ගුරුගේ මාරුව ඉවර වෙනකම්ම නැවත ගුරු වක්‍ර වීම මිථුන රාශිගත වෙලා පටන් ගන්න කම්ම මේ කටක රාශිගත වෙලා උච්ච වීම ඔබේ 7 වෙනි තුල මේක අති ප්‍රබල පිහිටීමක් මතක තියාගන්න. දැන් බලන්නකෝ කටගේ ගුරු උච්ච වෙනකොට කුජ තුලාවෙන් මිදිලා ඔබේ 11 යන්නේ බලවත් වෙලා ගමන් කරනවා. දැන් මේ වෙනකොට ඒක කුජත් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ. කුජ ශක්තිමත් වෙලා ග්‍රහලව සෙම්පතිය ශක්තිමත් වෙලා එතකොට ගුරු බලවත් වෙලා ලැබෙන්න ඕන කෙනාට සහතික වශයෙන්ම ලැබෙන කාලවකවානුවක් තමයි දැන් මේ පටන් අරන් තියෙන්නේ. ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ඉඳලා. අපේ ජීවිතේ අපි නොදන්න කාරණාවක් තමයි මම ඔබ කොහෙන්ද මේ ආවේ? මම ඔබ සංසාරේ කරගත්ත පව්පින් ටික මොකද්ද? ඔබටයි මටයි මේ මොකද්ද මේ සංසාරේ මේ වෙලා තියෙන්නේ? දැන් ඔබගේ මගේ වයස කීයද? සමහර මකර ලග්න කෙනෙක් මේ වෙනකොට සතුටින් ඉන්නවා ඇති. අවුරුදු 18ක. සමහර කෙනෙක් අවුරුදු 25ක මාරම දුකකින් ඉන්නවා ඇති. ආදරේ බිඳී යාම්, කැඩී යාම්, සල්ලි නැතිවීම. සමහරට අවුරුදු 30ක කෙනෙක් ගොඩක් සතුටින් ඉන්නවා ඇති. 35ක කෙනෙක් ගොඩක් දුකින් ඉන්නවා ඇති. 40ක කෙනෙක් සතුටින් ඉන්නවා ඇති. 45ක කෙනෙක් මාර විදිහට දුකකින් ඉන්නවා ඇති. 50ක කෙනා සතුටින් ඉන්නකොට 55 කෙනා අඬනවා ඇති මේ වෙනකොට.
60 කෙනා සතුටින් ඉන්නකොට 65 කෙනා අඬනවා ඇති මේ වෙනකොට. ලංකාවේ හිටියත් විදේශ රටවල් වල හිටියා. මකර ලග්නේනි මේ අපේ මේ ග්‍රහලෝවේ අපිට ඉන්නවා මේ ග්‍රහයෝ 9 දෙනෙක් රාහු කේතුත් එක්ක. සාමාන්‍ය රාහු කේතු කියන්නේ මේ ඡායාග්‍රහයෝ කියලා තමයි ජ්‍යොතිෂයේදී සඳහන් වෙන්නේ. ඒතර ඒගොල්ලන්ටත් ලොකු බලයක් තියෙනවානේ. ඒතර ප්‍රධාන ග්‍රහයෝ ඉන්නවා 7ක්. ඒතර ඡායාග්‍රහයෝ දෙන්නයි එතකොට 9යි. සුබ ග්‍රහයෝ ඉන්නේ 4 දෙනයි. ගුරු කියන ග්‍රහයා සුබයි, බුධ කියන ග්‍රහයා සුබයි, සිකුරු කියන ග්‍රහයා සුබයි, සඳු කියන ග්‍රහයා සුබයි. සෙනසුරු කියන ග්‍රහයා සුබයි, කුජ කියන ග්‍රහයා සුබයි, රවි කියන ග්‍රහයා සුබයි, රාහුව සුබයි, කේතුව සුබයි. දැන් ඔබට පැහැදිලි වෙනවා මෙතන බලන්න හොඳම දෙයක් මම ඔබට පෙන්වන්නයි යන්නේ මේ රවි චන්ද්‍ර කුජ බුධ ශුක්‍ර කියලා පිළිවෙලින් මේ 9 දෙනාම ඇවිල්ලා ඔබයි මමයි සංසාරේ කරපු පින් ටිකයි පව් ටිකයි. පින් ටිකයි පව් ටිකයි. කුසල් ටිකයි අකුසල් ටිකයි තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් සමහරු ඉන්නවනේ ජ්‍යොතිෂය රිජෙක්ට් කරනවා. අපෝ ඌව වැඩක් නෑ. ඌව බල්ලබං කාටද හරි ගියේ. අපි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ යකෝ. අපි ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල ඉන්නේ. ඔය ජ්‍යොතිෂය වැඩක් නෑ බම් පැත්තකට දාපන්. මං ඉතාලි වල ඉන්නේ. මට ඉඩම් තියෙනවා, ගෙවල් තියෙනවා, යාන වාහන තියෙනවා. මට මෙහෙම තියෙනවා, මෙහෙනුත් තියෙනවා, අහරිනුත් තියෙනවා. මං ජපානයේ ඉන්නේ. මට මෙහෙම තියෙනවා, මට වාහන තියෙනවා, වාහන සේල් තියෙනවා. මම මෙහෙමයි. මම මෙහෙ ඉන්නේ. මට එහෙම කිසිම අඩුපාඩුවක් මම ප්‍රාන්ස් වල ඉන්නේ. මම ලෝකේ දකින්නවා. මට එහෙම දෙයක් නැහැ. එහෙම මම ජීවිතේ ඉන්නවා. මට තමයි හොඳම මැණික් ටික තියෙන්නේ. මට තමයි හොඳම රත්තරන් බඩු ටික තියෙන්නේ. මට තමයි හොඳම බිස්නස් එක තියෙන්නේ. මම ලංකාවේ අංක 2 කෝටිපතියා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා දැන් සමහර කෙනෙක් හිතනවනේ මකර ලග්නේ. මං අහන්නේ ඔබෙන් එක දෙයයි. මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙච්ච දවසට ඔබෙන් එදාට අහන්නේ ඔබ ගාව තියෙන මැණික් ටිකද කොච්චරක් තියෙනවද කියලා අහයිද? ඔබ ගාව රත්තරන් බඩු කොච්චර තියෙනවද කියලා අහයිද? ඉඩකඩම් දේපල සම්බන්ධව යාන වාහන සම්බන්ධව මොනතරම් වැඩිම කෙනා එන්න කියලා කියයිද බුදුහාමුදුරුවෝ? දරුවෝ වැඩියෙන්ම ඉන්න කෙනා එන්න කියලා කියයිද? මේ ලෝකේ වැඩියෙන්ම ස්ත්‍රීන් එක්ක සංවාසයේ යෙදුන කෙනා එන්න කියලා කියයිද? මං අහන්නේ ඔබෙන් කියයිද මේක? ඇමරිකාවේ සිටිසන් එක තියෙන කෙනා එන්න කියලා කියයිද? ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවයේ තියෙන කෙනාට එන්න කියලා කියයිද? ජපානයේ වැඩිම වාහන සේල් තියෙන කෙනා එන්න කියලා කියයිද? never. කවදාකවත් කියන්නේ නැහැ. ජේසුස් වහන්සේ කියයිද වැඩිම සල්ලි තියෙන කෙනා එන්න කියලා? නබිනායක තුමාණන් වහන්සේ කියයිද? ශිව දෙවියෝ හින්දු ආගමේ කියයිද? කිසිම ආගමක් අදහන් නැති විශ්වයත් එක්ක කෙනෙක් වෙලා ඉන්න කෙනාට මේ විශ්වය කියයිද? කියන්නේ නැහැ මකර ලග්නේනි. විශ්වය කියන්නේ එක දෙයයි. බුදුන් වහන්සේ කියන්නේ, ජේසුස් වහන්සේ කියන්නේ, නබි නායක තුමාණන් වහන්සේ කියන්නේ, ශිව දෙවියෝ කියන්නේ එක දෙයයි. ප්‍රඥාව වැඩිම කට්ටිය පෙළ ගැහෙන්න කියලා. ධර්මය අවබෝධ කරගන්න. ස්වර්ගයට යන්නත් නිවන් දකින්නත්. ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ ප්‍රඥාවක් නැතුව. නිවනේ දොරටුව අල්ලන්න තියා හිතන්නවත් බෑ ප්‍රඥාවක් නැතුව. එළෝනවා එදාට ඉඩම් පෙන්වන්න ගියොත්. PR එක එදාට පෙන්නලා වැඩක් නැහැ. එළෝනවා බුදුහාමුදුරුවෝ. වැඩක් නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශයේ කවදාකවත් ගණන් ගත්තේ නැහැ.
කොසල් රජුරෝ තමන්ට එන්න කිව්වනේ රජකම ගන්න එදා. නමුත් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. සක්විති රජකම අතෑරියා. තමන්ගේ මේ ලෝකේ ලස්සනම කාන්තාව අතහැරියා. අලුත උපන් කුමාරයා අතහැරියා. තමන්ගේ දෙමව්පියෝ අතහැරියා. සියලු දෙනා අතහැරියේ ප්‍රඥාව අවදි කරගන්නනේ. අපි දැන් ජීවත් වෙනකොට අපිට ඩිග්‍රී එකක් තියෙන්න ඕන. ලංකාවේ නම් විදේශ රටවල් වල. ඒකට මං එපා කියලා කියනවනේ මේවා ගන්න ඕන අපි මිනිස්සෙක් විදියටනේ. ශිෂ්‍යත්වයේ පාස් වෙන්න ඕන, O level පාස් වෙන්න ඕන, A level පාස් වෙන්න ඕන, හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන, හොඳට ජපන් ඉගෙන ගන්න ඕන, භාෂාවල් ඉගෙන ගන්න ඕන. ඒවා අපේ මේ සාපේක්ෂ ලෝකේ අපිට ඒ දේවල් තියෙන්න ඕනි. සාපේක්ෂ ලෝකේ හැම වෙලාවෙම බලන්නේ සාපේක්ෂක මතයි. සාපේක්ෂක ලෝකේ ඉහළින්ම තියෙන්නේ ඩිග්‍රී එක නම් PhD එක නම් එහෙනම් මේක තියෙන්න ඕන. මේවා තියෙන්න ඕන එතකොට. ඉඩම් කඩම් දේපල තියෙන්න ඕන. ඒවට ලැබීම තියෙන්න ඕන. මිනිස්සෙක් විදියට මේ ලෝකේ ඉපදෙන්න සිල් රැකලා තියෙන්න ඕන. පිනක් ඇතිව ඉපදෙන්න සංසාරේ දන් දීලා තියෙන්න ඕන. නැතුව වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් අද අඬනවා නම් අද වැළපෙනවා නම් මට ඉඩම් නැත්තම්, ගෙවල් නැත්තම්, වාහන නැත්තම් මොකද්ද ප්‍රශ්නේ? සංසාරේ දන් දීලා නෑම කරලක් නේනි. සංසාරේ දන් දීලා මදි. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් මම මේ ඔබට කියන්න උත්සාහ කරන්නේ අපේ ජීවිතේ දැන් අපි හරි පැත්තකට හැරෙන්න ඕනි. මේ ලෝකේ මේ හරි පැත්ත අල්ලන්න පුළුවන් දැන් එකම දෙයක් තියෙනවා තමන්ගේ ජීවිත කතරේ. ඒ තමයි තමන්ගේ කුසලයේ අකුසලයේ ගැන, තමන්ගේ පින පව ගැන බලාගන්න පුළුවන් එකම අවස්ථාවක් මේ මනුලොව මට පේනවා. ඒ පේන එක තමයි මේ රවි චන්ද්‍ර කුජ බුද සුක්‍ර සෙනසුරු ගුරු සුකුරු බුද, ඒ වගේම තමයි රාහු කේතු. බලන්න පුළුවන් හොඳේ. මට වෙන ස්ටෙප් එකක් නෑ. මට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට බලන්න පුළුවන් කට්ටිය මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. එහෙනම් මං දැන් ගිහිල්ලා හම්බ වෙලා කතා බහ කරලා මගේ පින පව ගැන අහගන්නට ඕන. අවසරයි අපේ ස්වාමීන් වහන්සේලා මේක ගැන දන්නේ නෑ. උන්වහන්සේලා අපේ ධර්මයේ දේශනා කරනවා. මකර ලග්නේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් දෙනෙක් අවසරයි මගේ වීඩියෝ අහනවා. නමුත් උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ ඒ ත්‍රිපිටකේ තියෙන විදිහට ලස්සනට උදාහරණත් එක්ක දේශනා කරනවා. නමුත් තමන්ගේ අකුසල කර්මය, තමන් සංසාරගතව කරගත්ත පව පින ගැන යාට අදහසක් නැහැ. තමන් සංසාරේ කරගත්ත අකුසල කර්මය ගැන ඒක තේරෙන්නේ නැහැ. ඒක කියන්න නම් සුපිරි ප්‍රඥාවක් තියෙන ඇස්ට්‍රොලොජි කෙනෙක් සිටිය යුතුයි. එදා කිව්වනේ අසිත තාපසතුමා. සිද්ධාර්ථ කුමාරයා දැකපු ගමන් කිව්වනේ ඒකාන්ත වශයෙන්ම ගිහිගේ අත්හැරලා ගිහිල්ලා බුදු වෙනවා. ආයි කතා දෙකක් නැහැ. එදා එක ඇඟිල්ලක් උස්සලා කොණ්ඩඤ්ඤ බමුණා. බමුණ 108ක් ගෙන්න ඕනකොට 107 දෙනෙක් කියනකොට සක්විති රජ වෙනවා කියලා කොණ්ඩඤ්ඤ බමුණා එක ඇඟිල්ලක් උස්සලා කිව්වා නෑ ඒකාන්ත වශයෙන්ම බුදු වෙනවා කියලා. ඍෂිවරු හොඳේ මේ ධර්මයේ ඉස්සරලාම අවබෝධ කරේ මතක තියාගන්න වෙන කවුරුත් නෙමේ කොණ්ඩඤ්ඤ බමුණා. ඥාණය තිබ්බ හොඳේ. එහෙම ඥාණය තිබුණ නැත්තම් කොහොමද ඒක ඇඟිල්ලක් උස්සලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම බුදු වෙනවා කියලා? බමුණු 107ක්ම කිව්වේ සක්විති රජ වෙනවා කියලා. සෙල්ලමක් නෙමේ. එහෙනම් කොහොම සුපිරි ප්‍රඥාවක් එදා කොණ්ඩඤ්ඤ බමුණට තියෙන්නේ නැද්ද? අසිත තාපසතුමාගෙන් පස්සේ ඊළඟට බුදුහාමුදුරුව ගැන අනාවැකිය කිව්වේ කොණ්ඩඤ්ඤ බමුණා. එච්චරට එදා පෘථූල ලෙස
මේ ධර්මය ප්‍රගුණ කරපු මහා ප්‍රඥාවන්තයෝ එදා දවසේ මේ විශ්වය තුල පහළ වෙලා හිටියා. සුද්ධෝදන රජුරෝ මේක කිව්වේ ගමන් යකා නැටුවනේ. මිනිස්සුන්ට එදා කොච්චර දුක් දුන්නද? මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදි රුවක් සියලු දෙනා අයින් කරන්න කියලා ඕඩර් එක දුන්නා. අයින් කරන්න ඔක්කොම. අයින් කරන්න ඔක්කොම. මේ අයින් කරන්න කියලා කිව්වේ කවුද? එදා හිටපු ඍෂිවරුමයි. මේක මෙහෙම තියලා බෑ රජතුමනි. මේක දැක්කොත් දැන් අසිත තාපසතුමා අනාවැකියා කියලා ඉවරයි. දැන් මේක දැක්කොත් රජතුමනි අපිට කුමාරයා මීට කලින් යනවා. අවුරුදු 16 වෙද්දි කුමාරයා කසාද බැන්දා. අවුරුදු 29 වෙනකන් අවුරුදු 13ක් හිටිය ළමයි හදන්න නැතුව. අවුරුදු 13ක් ඉම වෙන තැන 29 දී රාහුල කුමාරයා බිහි වෙනවා. අවුරුදු 29ට කලින් යනවා හොඳේ. හැබැයි සුද්ධෝදන රජුරවන්ට පින් සිද්ධ වෙන්න සුද්ධෝදන රජුරව පුළුවන් තරම් මේ සිද්ධාර්ථ කුමාරයා ආරක්ෂා කරා. මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කිසිම වෙලාවක දකින්න නැති වෙන්න අර මිනිස්සු කොච්චර දුක් විඳින්න නැද්දානේ. එදා ඒ මිනිස්සු කොච්චර දුක් විඳත් එදා චන්න ඇමතියත් එක්ක ගිහිල්ලා මේ සිද්ධි දැක්කා. එදා අවබෝධයෙන්මයි මේ සසර කලකිරුණේ. එදා ජීවිතේ දැකලා මේ ජීවිත ගමන යන්න පටන් ගත්තා. 29 ගිහිගේ අත්හැරලා 35 බුද්ධත්වයට පත් වුණා. බුද්ධ මහදසාවේ බුද්ධ අතුරු දසාවේ බුද්ධියේ ප්‍රඥාව මතුවෙන්න ගත්තා. සියලු කෙලෙස් නසා සම්මා සම්බෝධිය සාක්ෂාත් කරා අප ගෞතම බුදුරජාණන් වහන්සේ. සියලු කෙලෙස් නැසුවා. එදා අසිත තාපසතුමා එදා කොණ්ඩඤ්ඤ බමුණා කියපු දේ මේ විශ්වයටම එදා දවසේ සක්සුදක්සේ පැහැදිලි වුණා නම් මං අහනවා ඒ කුසල සහ කුසල ගල්ම ගැන හරියටම එදා ඒ බමුණු එදා දැක්කා. ඒක නිසා මම මකර ලග්නේනි ඔබට කියන්නේ ඔබේ කුසලය අකුසලය අපි අඳුන ගන්නට ඕන. ඔබේ පව පින ගැන ඔබ දැනගන්නට ඕනි. ඒකට හොඳම අවස්ථාවක් තමයි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. දෙසැම්බර් මාසේ 5 වෙනිදා කලින් දැන් ඔබට දැනෙන්නේ නැද්ද ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ඉඳලා දැන් පුදුමාකාර පීඩනයක් සමහරුන්ට එන්නේ. පුදුමාකාර පීඩනයක්. සමහරුන්ට පුදුම විදියට සල්ලි ලැබෙනවා. එක මහත්මයෙක් මට අද කතා කරලා කිව්වා මහත්තයා ලැබෙනවා මට හිතා ගන්නවත් බෑ මේ ඇයි කියලා. මං කිව්වා ඔයා සංසාරේ දීලා තියෙන හින්දා තමයි ඔය දුන්න එකට සාපේක්ෂව ලැබෙන්නේ කියලා. ඔබටද මටද සංසාරයේ අකුසල කර්ම බලපානවා. මං දැන් මේ කටිනයක් කරා 18 වෙනිදා 19 මගේ උපන්දිනේ තිබ්බ 35 වෙනි. මං සංසාරේ කරපු අර කුසල කර්මය නැවත වතාවක් මං මොකද කරේ? මං නැවත වතාවක් අලුත් කරා. බලන්නකෝ. කී දෙනෙක් කටින කරනවද? සංසාරේ කරගත කී දෙනෙකුටද හම්බෙන්නේ? පන්සලක කටිනයක් කරන්න හැමෝටම හම්බෙන්නේ නැහැ. එක මිනිස්සෙකුට විතරයි අවුරුද්දකට. බලන්නකො ලංකාවේ පන්සල් වලින් ලෝකේ තියෙන පන්සල් වලින් කීයෙන් කී දෙනායිද කටනේ කරේ? කීයෙන් කී දෙනායිද කුටියක් හැදුවේ? කීයෙන් කී දෙනායිද බුදු පිළිමයක් හැදුවේ? කීයෙන් කී දෙනායිද අටමහා කුසල් ටික කරගත්තේ? අත ගහපු අය ගොඩක් හිටියා. හැබැයි ප්‍රධානත්වය අරගෙන හැමෝටම බැරි එකක්. මකර ලග්න කෙනෙක් ගන්න ඕන ඩිසිෂන් අතර ප්‍රධානතම ඩිසිෂන් එකක් තමයි මතක තියාගන්න අටමහා කුසල් ටික කරනවා කියලා. දන්නේ නැත්නම් Google search කරන්න. අටමහා කුසල් කියලා ගහන්න. එතකොට එනවා ඔක්කොම ටික. මේ ටික ඔබයි මමයි කරගන්න ඕන හොඳේ.
මේ ටික අවශ්‍යයි ඔබටයි මටයි. එහෙනම් ඔබට දැන් තේරෙනවා ඇති බකර ලග්නේනි. ඔබට හස්බන්ඩ්ගෙන් එන ප්‍රශ්න, වයිෆ්ගෙන් එන ප්‍රශ්න, දරුවන්ගෙන් එන ප්‍රශ්න, එළියෙන් එන ප්‍රශ්න, ව්‍යාපාරයේ එන ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, සල්ලි සම්බන්ධව ප්‍රශ්න, ණය ප්‍රශ්න, පොලී ප්‍රශ්න, අසනීප සම්බන්ධ ප්‍රශ්න එනකොට ඔබට දැන් තේරෙනවා ඇති එහෙනම් මේ ඔක්තෝබර් 10 ඉඳලා දැන් මගේ සංසාරය කුසල කර්මයක් පටන් අරන් තියෙන්නේ කියලා. මේ වෙලාවෙත් සල්ලි ලැබෙනවා නම්, ඉඩම ගන්නවා නම්, ගෙදර ගන්නවා නම්, වාහන ගන්නවා නම්, සැපට ලැබෙනවා නම්, යාළුවෝ මිත්‍රයෝ ලැබෙනවා නම්, ආදර සබඳතා එකතු වෙනවා නම්, මාර විදියට හිත සතුටු වෙනවා නම්, එහෙනම් ඔබ මතක තියාගන්න කුසල කර්මයක් මේත් එක්කම බලවත් වෙලා තියෙනවා. මීට අවුරුද්දකට විතර කලින් යම් කිසි කාන්තාවක් මගේ ළඟට ආව කේන්දර බලන්න. යම් කිසි කාන්තාවක් ආව කේන්දර බලන්න, කේන්දරේ බලාගෙන ගියා. ආයෙත් ආවා තව එක්කෙනෙක් එක්ක ආයෙත් ඇවිල්ලා යනවා. දැන් මන් දිහා 아무තු විදිහට බලනවා. නමුත් මං ඉඟියක්වත් මම ඇස්පිල්ලමක්වත් මේ ගෑනු කෙනා දිහා බලන්නේ නැහැ. මට පේනවා දැනෙනවා හොරෙන් මේ ගෑනු කෙනා මන් දිහා බලනවා. මං කෙරෙහි ඉන්ට්‍රෙස්ට් පොඩ්ඩක් ඉතින් බලා මේ ගෑනු කෙනා යනවා. නමුත් මං ගණන් ගන්නෙත් නැහැ. මං ඉතින් ওই වීඩියෝ දානවා, කැලණි පන්සලට එන්න කියලා දානවා පූජා වලට. මේ ගෑනු කෙනා මටත් ඉස්සරහින් එනවා. මමත් එන්න කලින් ගෑනු කෙනා ඇවිල්ලා අතු ගානවා. හැම පින්කමකට මේ ගෑනු කෙනා සම්බන්ධ වෙනවා. නමුත් මම දන්නේ මේ ගෑනු කෙනාගේ ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. කට්ටියත් එක් කරගෙන එනවා. දැස කේන්දර බලා යනවා. ඇවිල්ලා මගේ ඇතුලේ තියෙන දෙවියන්ට වඳිනවා. ඊට පස්සේ යන ගමන් ඉතින් මටත් වැඳලා යනවා. ගොඩක් අය සාමාන්‍යයෙන් මට ආවට පස්සේ වයස අදාළ නැහැ. ඒගොල්ලෝ මට වැඳලා යනවා සමහරු. තමන්ගේ ජීවිතේ තමන්ගේ අකුසල කර්මය ගැන කියලා ඒ දේවල් වෙච්ච සමහර කට්ටිය ඉතින් වැඳලා යනවා. සමහර කට්ටිය එහෙම නැහැ. මං වදින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලොන්ගේ හදවතින් මේක ඇති වෙලා ඒගොල්ලෝ වැඳලා නමස්කාර කරලා ආයිබෝන් කියලා යනවා. දිගින් දිගටම යද්දි මේ ගෑනු කෙනාගේ මේ සිතුවිලි ටිකක් වෙනස් වෙන්න පටන් ගත්තා. ටිකක් හැරෙන්න පටන් ගත්තා. දැන් මම දන්නවා ගුරුගේ මාරුවක් එනවා. ඔක්තෝබර් මාසේ 18 ඔක්තෝබර් මාසේ 10 ඉඳලා දැන් මේක ක්‍රියාත්මකයි. දෙසැම්බර් 5 වෙනකන් මම දැනගෙන හිටියා මේ අම්මන්ඩියා මොකක් හරි දෙයකට තමයි මේ එන්නේ කියලා. වීඩියෝ එක දැම්ම කටින පිංකමටත් එනවා කියලා කටින පිංකමටත් ගියා. මටත් කලින් ගිහිල්ලා එහා පැත්තේ පන්සල් ළඟම පන්සලත් එක්ක තරහ වෙච්ච එක මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා ළඟටත් ගිහිල්ලා අනේ මොකද කරන්නේ මේ මිනිස්සයා ගෙදර නැවතිලා ඉතින් ඇවිල්ලා පන්සලට ඇවිල්ලා ඒ පින්කමත් කරා. අවසානට අපේ කටන පින්කම දවසේ අපේ නෑදෑයන්ට නැගිටින්න කියද්දි මේ මිනිස්සයාත් නැගිටිනවා ඒ ASCII. අර කුටි පූජා කරලා පැන්වක් කරන්න කියනකොට මගේ අම්මත් ඇවිල්ලා හිටියා. අම්මගේත් අත එහාට මෙහාට කරලා මේ ගෑනු කෙනා ඉස්සරහින් අත දාලා ඒකටත් වීඩියෝ එකට පෙනී හිටියා. මම දැනන් හිටියා අකුසල කර්මය කොහෙන් හරි එනවා කියලා. ඇයි දැන් ඔක්තෝබර් 10 වටන් ගන්න තියෙන්නේ. මේ හුදෙක් ඔබට කියන්න උත්සාහ කරන්නේ අකුසල කර්මය එන්නේ විවිධ ක්‍රම වලින් මතක තියාගන්න. මා සංසාරේ යම් කිසි කෙනෙකුට කරපු දුකක් වේදනාවක් නැවත මා කෙරෙහි ඇවිල්ලා තියෙනවා. කොහොම හරි එනවා හොඳේ. මං ඉතින් අවංකයි. මං හැමදේම කියලා දෙනවා. මෙව්ව කියනකොට ඔබට තේරෙනවා. ඊට පස්සේ දැන් කටුනිලත් ගිහිල්ලා ඊට පස්සේ මම හොඳට මේ වෙලාවේ ටිකක් බැන්න පින්කම ඉවර වෙලා තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ, තමුසෙට නෑදෑයන්ට අපේ නැගිටින්න කියනකොට තමුසෙ මොකද නැගිටින්නේ කියා මං දැන් සාමාන්‍යයෙන් කුරුහරුප කියන්නේ නැතුව සාමාන්‍යයෙන් වචන ටිකක් කියලා ගෑනු කෙනාට බැන්න හොඳටම. ගෑනු කෙනා එක දවසක් කියලා තිබ්බා මේ මාව කොහොම හරි ලබා ගන්නවා කියලා එක ගෑනු කෙනෙක් එක්ක. මං හිතන්නේ ඔය මෙන්ටල් හොස්පිටල් එකෙත් මේ ඔය කොහෙද මන්ද හොස්පිටල් එකත් ඉඳලා තියෙනවා. එයාත් එක්ක ආපු මිස් කෙනෙක් මට දැනුවත් කරා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා, මිනිස්සෙකුත් ඉන්නවා. නමුත් මේ ගෑනු කෙනාගේ යටිසිතේ තියෙන වෙනම බලාපොරොත්තුවක් මාව දැහැගන්න, මාත් එක්ක එක්කෝ ලිංගිකව එකතු වෙන්න, නැත්තම් මට මොනවා හරි දේවල් කරන්න, නැත්තම් මාව අපහසුතාවයටපත් කරන්න මුළු හැමතැනම ගිහිල්ලා එක එක දේවල් කියනවා.
මම දැනගෙන හිටියා කොහොමද ඔක්තෝබර් මාසේ 10 ඉඳලා දෙසැම්බර් මාසේ 5ට කලින් මේ අකුසල එනවමයි කියලා. මෙන්න මම මේ හෙට්ටි වීදියට ගිහිල්ලා එනකොට මිස් කෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ මිස් කෙනා ඉන්නකොට මොකද උනේ? ඒ මිස් කෙනා මට කිව්වා සමීර මහත්තයා ඔයාගේ ගෙදරට කවුද කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ ඒ ගෑනු කෙනා මේ මෙහෙමයි කියලා කිව්වා. දැන් මං කල්පනා කරුවා රයිට්. එහෙනම් අකුසලයේ ඇවිල්ලා තියෙන්නේ. රයිට්. මම දැන් මොකද්ද මේකට කරන්න ඕන කියලා ඊට පස්සේ මං අඳුරන මිස් කෙනෙකුත් හිටියා. ඒගොල්ලන්ගේ දුවත් පුතත් හිටියා. ඒගොල්ලොත් මම එකතු කරගෙන මම තනියම එන්න බැහැනේ කාන්තාවක්නේ. ඊට පස්සේ විවිධ චෝදනා එක දේවල් කරන්න පුළුවන්. මොකද මම දන්නවා අකුසලයක් ක්‍රියාත්මකයි. ඒක නිසා මං කරා මොකද අර මිස් ටිකක් සැර මිස් කෙනෙක්. ඒ මිස්වත් එක්ක කරගෙන මම ආවා. ඇවිල්ලා දැන් හොයනවා අර මිස් කිව්වා එළි වෙනකන් හරි ඉන්නවා කිව්වලු යන්නේ නැහැ කිව්වලු. ඊට හොයනවා නෑ. ටොයිලට් එකෙත් බැලුවා අර දුව ගිහිල්ලා ඒ මිස්ගේ බලද්දි එතනත් නෑ. ආයෙත් මට සැකයක් ආවා ටොයිලට් එකේ ආයෙ ගිහිල්ලා බලද්දි මේ ලොකු දිග සායක් එක්ක ඉන්නවා. මම පැනලා ආවා ඉක්මනට. ඊට පස්සේ මේ ගෑනු කෙනා ඇවිල්ලා ඊට පස්සේ මන් දිහා මාව දැහැගන්න වගේ බලාගෙන. ඊට පස්සේ මොකද මේ ගෑනු කෙනා දිව්ව දැන් දුවනවා ගෑනු කෙනා. ටොයිලට් එක ඇස්සේ හැංගිලා ඉඳලා. ඊට පස්සේ දැන් ඊයේ රෑ එකම ජවනිකාවයි මේ විෂුවල් එකක් වගේ. ඊට පස්සේ දුවනවා දැන් අපිත් පන්නනවා පිටිපස්සේ. ආහාරේ දුවනවා පාස්පෝර්ට් ඔෆිස් පැත්තේ දුවනවා හෙන්න විකාරයක් කරා. ඊට පස්සේ 119 ගහලා ඊට පස්සේ පොලිසියෙන් ගෙන්නවලා ඊට පස්සේ පොලිසියෙන් එනකොටත් අර බියර් ෂොප් එකක් තියෙනවා බත්තර මුල්ලේ ඒක ASCII මේ ගෑනු කෙනා හැංගිලා ඉඳලා ඉතින් ඊට පස්සේ පොලිසියෙන් අල්ලගෙන ඊට පස්සේ පොලිසියෙන් ගිහිල්ලා පොලිසියට එක් කරගෙන ගිහිල්ලා මගෙනුත් කට උත්තරයක් අරගෙන මං කිව්වා ආයි කිසිම දවසක මගේ පින්කමකට මගේ ඔෆිස් එකට මං ඉන්න තැනකට කිසිම තැනකට එන්න එපා කියලා කතා කළානේ. තලංගම පොලිසියේ කට්ටිය මට මාරම සපෝට් කළා. ඒගොල්ලෝ මාව දැනගත්ත ඒගොල්ලෝ මාව දන්නවා. ඉතින් කොහොම හරි මේ අකුසල කර්මයේ ඊයෙන් මැඩ පැවැත්තුවා. දැන් මේ බලන්න මේ සංසාරේ අපේ අතින් සිද්ධ වෙච්ච එක්ක වැරද්දක් අඩුපාඩුවක් බැරි වෙලාවක මම මේ කාන්තාවත් එක්ක ලිංගික වැසුරු කරා නම් නැත්තම් ඒ ගෑනු කෙනත් එක්ක මම වෙන මොනවා හරි ආදරේ කියලා තිබ්බනම් ඒ ගෑනු කෙනාට මොකක් හරි අහිපිල්ලමකින් හරි මොකක් හරි ෆීලින් එකක් හරි දීලා තිබ්බනම් මේ ගෑනු කෙනා කෙලින්ම කියනවා අයියේ මේ සංසාරේ අපි ළඟට එන සමහර මිනිස්සු අපිව විනාශ කරන්න ඉන්නේ. ඒක නිසා මකර ලග්නේනේ මං ඔය කිව්වේ මගේ ජීවිතේට මේ ආපු මේ දෙසැම්බර් 5ට කලින් අකුසල කර්මයක්. මේක තමයි අකුසල කර්මය. හැබැයි මේක මම බුද්ධිමත්ව මේක දැකලා මේක යන්න ඕන තැනට ගිහිල්ලා කරන්න ඕන දේ කරලා මම මේක මැඩපවත්ව ගත්ත හින්දා මම අද නිදහසේ ඉන්නවා. සමහරට ආයෙ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එනමුත් ඒ අකුසල කර්මය එතනින් ඉවර වෙනවා. ඒක නිසා මම ඔබට කියන්නේ අපේ ජීවිතේට ඔය එක සිද්ධියක්. තව සල්ලි අරගෙන එනවා මිනිස්සු සල්ලි දාන්න කියාගෙන එනවා. තව මහත්තයාව කුළු ගන්නවයි, නෝනාව කුළු ගන්නවයි. එදා ආදරේ තිබ්බේ නැහැ දැන් ඕනෙත් නැහැ කියයි. බණි ප්‍රශ්න හදයි, ගහයි, කුඩු කරයි, වළම්පොලේ ගහයි. විවිධ විදිහට අකුසල කර්මය මකර ලග්නේ නියනවා. වාහනේ හප්පයි ඇවිල්ලා කවුරු හරි. මේ දන්නෙත් නැහැ වාහනේ හප්පනවා. වාහනේ වද්දවනවා. මෙන්න මේ වගේ දේවල් වෙන්න පටන් ගනී. ඒක නිසා ඒවා හොඳ පැත්තකුත් වෙනවා. අපි කටින පින්කම් කරනවා, මිනිස්සු සල්ලි දෙනවා, මිනිස්සු අපි හැමදේම කරනවා. ඊට පස්සේ පින්කම් කරනවා. ඒ අතර අපි රස්සාවක් විදිහට කරනවා. ඒ හැම දේවල්ම වෙනවා. ඒක නිසා මම මකර ලග්නේ ඔබට මේ වීඩියෝ එක හරහා දැනුවත් කරන්නේ මේ ගුරු මාරුවේදී දෙසැම්බර් 5ට කලින් ඔබේ ජීවිතේ හොඳ දේවල් වගේම තමයි නරක දේවල් වගේම තමයි සුභ දේවලුත් මේ ටිකේ වෙනවා. ඒක නිසා ඔබ මේවා හොඳට දැනගෙන ඥානවන්තව 10 වතාවක් හරි කල්පනා කරලා අකුසල කර්මයක් දෙන්නේ කුසල කර්මයක් දෙන්නේ කියලා බලා හදාගෙන ඔබේ ගමන ඔබ යන්න වටපිටාව හදා ගන්නට ඕන. මීට වර්ෂ 12කට විතර කලින් තමයි 2012 13 14 මැද වෙනකම්ම ගුරුගේ මාරුවක් සිද්ධ වුණා අති ප්‍රබල.
ඒ ගුරුගේ මාරුවෙනුත් මකර ලග්නයේනි. ඔබට බලන්න 2012 2013 2014 මැදක් විතර වෙනකන් ඔබට මොනවද ලැබුණේ කියලා. අන්නේ ලැබිච්ච දේවල් ඒ විදිහටම ඔබට ලැබෙනවා. ඔබට නොලැබිච්ච දෙයක් තිබෙනවා. රස්සා නැති වුණා නම්, හිරේ ගියා නම්, නොයෙකුත් කතන්දර වුණා නම්, ඔබ විවාහයේ ප්‍රශ්නයක් වුණා නම්, නැත්නම් දරුවා අතර විරසකකමක් වුණා නම්, විවිධ ප්‍රශ්න වුණා නම් ඒකත් මේ දෙසැම්බර් මාසේ 5ට කලිනුත් ඒක තමයි 2025 වර්ෂයේ 26 27 මැදක් විතර වෙනකන් දැන් ඒක ටික ටික ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ. මකර ලග්න කෙනාට බුද්ධිය ඥාණය පහළ වෙලා තමන්ගේ කුසල අකුසල කර්ම ටික බලාගෙන තමන් සංසාරේ වපුරපු බීජ ටික බලාගෙන ඒ දේවල් කරගෙන තමන්ගේ ගමන යන්න ඔබට හැකි වේවා. 2012 13 14 මැදක් වෙනකන් ඔබට ලැබිච්ච දේවල් තියෙනවා නම් ඒ ලැබිච්ච දේවල් නැවත හම්බෙනවා ඊටත් වඩා වැඩි. රත්තරන් මුතුමැණික් දීපල වාහන ගණන්. ඒ වගේම තමයි 2012 13 14 මැද වෙච්ච හිතා ගන්නවත් බැරි අකුසල කර්ම ටිකක් ඔබට වුණා නම් ඔබ දන්නවා. මතක් කරලා බලද්දි ඒ දේවල් නැවත ඔබේ මහත්තයා ඔබේ නෝනා ඔබේ අම්මා තාත්තා ඒ වගේ තමයි ඔබේ සහෝදර සහෝදරියෝ ඒ වගේ තමයි අනිත් කට්ටිය යටිසිතෙන් ක්‍රියාත්මක කරලා මේ දේවල් කරනවා. ඒ දේවලුත් බලා හදාගෙන අවබෝධයෙන් ඥානවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් මේ දේවල් දැනගෙන තේරුම් අරගෙන ඔබේ ගමන ඉස්සරහට ඔබ යන්න වටපිටාව හදාගන්න. ඔබ සැමට විශ්වමෑණියන්ගේ පිහිටයි.